අද දින අප ජාතික ජනබලවේගේ පාර්ලිමේන්තු කණ්ඩායම් ලෙස 115 දෙනෙක්ගේ ආසනයෙන් යුක්තව අපි කතානායකවරයාට යෝජනාවක් බාර දුන්නා. ඔබ දන්නවා අපේ රටේ පොලිස්පතිවරයෙක් පිළිබඳ සාකච්ඡාවක් වැඩිම ප්‍රමාණයක් ආව නම් ඒ දේශබන්දු සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා අප දන්නවා මීට පෙරත් විශේෂම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට පත් වෙන්න පෙරත් විශේෂම දේශබන්දු පිළිබඳ ඔහුගේ පොලිස් පත් කිරීම පිළිබඳ ඔහුගේ මැදිහත් වීම පිළිබඳ ඔහුගේ නීත්‍යානුකූල නොවන මැදිහත් වීම පිළිබඳ අප මීට පෙරත් මේ සමාජයත් එක්ක යම් කරුණු දැක්වීම් ප්‍රමාණයක් කරා සහ නඩු මාර්ග පවා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතුලේ යොමු කරා. ඉතින් ඒක නිසා දැන් මේ මොහොතේ බලයට පත් වෙලා තියෙන ජනතාවාදී රජයක්. ඒක නිසා දැන් අප සූදානම් වෙනවා විශේෂයෙන්ම මේ නීත්‍යානුකූල නොවන පත් වෙච්ච ඒ වගේම දූෂිත නිලධාරී බවට පත් වෙලා තිබුණු මේ දේශබන්දු මේ ජනවරමේ බලය පාවිච්චි කරමින් මේ ජනතාවට වින කරමින් ඉන්න දේශබන්දු පොලිස්පතිවරයාව ඉවත් කර ගැනීමේ ක්‍රියාවලියට තමයි අද මූලික පියවර අපි තැබුවේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා අද අපි මේ යෝජනා බාර දුන්නට පස්සේ විශේෂම කතානායකතුමා මැදිහත් වීමෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කතානායකතුමාත් එක්ක අපි සාකච්ඡා කරද්දී ඔහුගේ පැත්තෙන් ඉතාමත් ඉක්මනට මේ ක්‍රියාමාර්ග ටික තෝරනවා කියලා කිව්වා. මොකද විශේෂයෙන් මෙතන අපිට අවධානය කරන්න ඕනකම තියෙන දේ තමයි විශේෂයෙන් මේ ජනවරම ඇතුලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන බලයක් තමයි විශේෂයෙන්ම මේ ප්‍රධාන නිලතල ඉවත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තුනෙන් එකක අස්සනකින් ඉදිරිපත් කරාට පස්සේ කතානායකකට ඉල්ලීමක් කරාට පස්සේ ඒ පිළිබඳ ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකෙදි විශේෂයෙන්ම මූලික කරුණු හතරක් අපිට සැලකිලිමත් වෙන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි මේ ඉදිරිපත් කරන පුද්ගලයාට විෂමාචාර හෝ දූෂණ සම්බන්ධයෙන් වැරදි. අප දන්නවා මේ ඉදිරිපත් කරන මේ දේශබන්දු සම්බන්ධයෙන් එවැනි විෂමාචාර ඒ වගේම දූෂණ සම්බන්ධයෙන් කොපමණ චෝදනා තියෙන කෙනෙක්ද කියලා. ඒ වගේම ධූරය බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම. අපි දන්නවා පහුගිය අරගලය කාලේ ඒ වගේම ඒ හිටපු මැති අමතුරුත් එක්ක කොහොමද පාවිච්චි කරේ කියන එක ඕනෑ තරම් සාක්ෂි අනන්ත ප්‍රමාණ තියෙනවා. ඊට පස්සේ බරපතල ප්‍රමාණයේ රාජකාරී පැහැර හැරීම. ඒක නිසා ඔබ දන්නවා අපේ රටේ පොලිස්පතිවරයා අපේ රටේ නීතියට පයින් ගහලා, ඒ කියන්නේ පොලිසිය තියෙන නීති අපහසුතාවයට පත් කරලා දවස් ගණනාවක් තුර සැඟවිලා තිබුණා. නීති අවභාවිතා කරමින් මැදිහත් වුණා. ඒක නිසා වෙනත් කරුණු තව ඕනකමක් නැහැ. ඒ වගේම ඔබ දන්නවා පොලිස්පතිවරයා සිටින ගේ පරීක්ෂා කරාට පස්සේ ඉස්කාගාර 5ක බඩු තිබුණා මේ ගේ ඇතුලේ. ඉතින් ඒක නිසා ඒක ඇතුලේම ඔහුගේ දූෂිතකම ඉතාමත් මැනීම පැහැදිලි වෙනවා. ඒ වගේම ධූරයේ කටයුතු කිරීමේදී දැඩි ලෙස පක්ෂාග්‍රාහී වීම. ඉතින් නිසා මේ කරුණු හතර ගත්තොත් තවත් ඕන තරම් කරුණු තියෙනවා. මේක ඕනාවටත් වඩා කරුණු තියෙනවා. ඉතින් ඒක නිසා අපි හිතනවා විශේෂයෙන්ම මේ ජනවරමට අනුව අප හිතනවා අනිවාර්යයෙන්ම මෙවැනි දූෂිත නිලධාරීන් තවත් මේ ක්‍රියාවලිය ඇතුලේ පවත්වාගෙන යතු නැහැ කියලා. ඒක නිසා මේ ජනවරමට අනුව අප බලාපොරොත්තු වෙනවා කතානායකතුමා ඉතාමත් ඉක්මනින් මේ බලතල පාවිච්චි කරමින් අදාළ කරන ක්‍රියාමාර්ග තෝරයි කියලා.